Hello friends, welcome back to my gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Craftsman survival episode number 1. ඉතින් අපි යම් වීඩියෝ එක තමයි ඉන්නේ. අපි create new world දෙමු. ඊට පස්සේ අපි අපේ නම දෙමු. SL is Kari bro. difficult mode, survival, normal, අපි coordinate on කරමු. එච්චරයි නේද? අපි ආයෙමකුත් ඕනේ. අපි යන් world එකට. උන්න අපි world එකට අපි ඉන්නේ සවානා බයෝම් එකක හරියටම දන්නේ මම මේ සර්වයිවල් සීරීස් එක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මම කරනවා කිව්වොත් කරන්න නැතුව ඉන්නේ. අපි මුලින්ම ගහක් බාගමු guys. අද මම කොහොමද උත්සාහ කරන්නේ මුලි පළවෙනි රැය ගත කරනකොට මේක නෝමෝරුවේද එහෙම එච්චරම අමාරු නෑ. හරි අපි දැන් අපි crafting table එක හදාගමු. මුලින්ම oak planks ගත්තා, crafting table එක ගත්තා, place කරා, ගත්තා iron planks, iron stick. අපි තව stick ටිකක් ගමු, iron planks ටිකක් ගන්න වෙනවා. ඊට පස්සේ අපි මුලින්ම wooden pickaxe එක ගන්නවා. ඊට pickaxe එකෙන් අපි මේ බිම කොට බිම ගන්නවා. ඊට අපි stone හොයනවා. stone කරගෙන stone ඒකෙන් අපි ගල් ආයුධ ටික හදා ගන්න ඕනේ. මට බ්ලොක් 15ක් විතර තිබ්බොත් ඇති අපිට පස්සේ මම කරගත්ත හැකි. අපි ඉක්මනට මේක කඩාගෙන ඉන්න යමු. නැත්නම් රැය වෙන්න කලින් කොහොමද සර්වයිව් වෙන්න ඕනේ. පොඩි ඉඳගෙන හදාගෙන කෑමට මොකක් හරි හොයාගෙන ඇඳක් හදාගෙන මොන දෙයක් කලින් ඇඳක් හදාගෙන ඉන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා. අපි කොහොමද crafting table එක අපි crafting table එක තියෙනවා. දැන් අපි මුලින්ම pickaxe එක හදාගත්තා, axe එක හදාගත්තා, sword එක හදාගත්තා. හරි අපි මේක මෙතෙන්ට ගමු. හරි අපි crafting table එක අරගෙන පිටත් වෙමු. යාමල එයින් අපේ පළවෙනි ආහාරය guys. හරි පළවෙනි ආහාරය හම්බ වුණා. මම හිතේ දැන් ඉතින් අපිට බැටළුව 3 දිනක් හොයාගන්න වෙනවා. ආන්ති අද්දිමින් ඉන්නවා. අපි මොකටද යම් කරගමු. හරි ආවනේද වූල් ආවා guys. අපිට තව ඕනේ බැටළුව නෝ. කුකුල්ලු ඉන්නවා. ඒ හොන් තමයි chicken පිට roast chicken කාගේ ඔන්න අපේ ඊළඟ ආහාරය අපි ආහාර එකතු කරන්න කලින් වත් මගේ දඩේම Craftsman එකේ සත්තු මරුව කියලා කිසි බවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ජීවිතේ ගැට ගහන්න තමයි සත්තු මරන්නේ අපි. අපේ හරකුත් ඉන්නවා. මට බැටළුව තව දෙන්නෙක් හොයාගන්න ඕනේ. පළවෙනි දවසේ ආයි වෙන්න දවල් වෙලා ඉක්මනට හොයාගන්න ඕනේ. නැත්තම් කෙලවෙනවා. බැටළුව කොහෙද ඔයාලා? බැටළුව පේන තෙක් මොනක නැහැ. අවාසනාව කියලා හිත හදාගන්නත් නැහැ. දැන් මෙහෙම ඕනේ. අපිට බැටළුව හම්බෙන්න ඉඩ තියෙනවා. හරක් නම් ඉන්නවා. ඉතින් අය හරක්ෙන් මොනවා කරන්නද? හවස් වෙන්න කලින් කොහොමයි බැටළුව ඉන්නවා. තව එකෙක් හිටියා නම් guys
කොහොමද එකෙක් හරි හම්බුණානේ. අපිට තව වූල් හම්බුණා. ඉක්මනට යන් තව බැටළු ඉන්නවද කියලා බලන්න. හරි කෝල් ටිකක් හොයාගන්නත් ඕනේ. ඊට කලින් බැටළු එපෙයි. බැටළු හොයාගත්ත. කොහොම බැටළු ඉන්නවා. බැටළු හරි. දැන් අපිට තියෙන්නේ අපේ බෙඩ් එක හදාගන්න. මේකට ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක තමයි අපිට පිහිටට ඉන්නේ. වෙන කවුරුත් පිහිටට ඉන්නේ නැහැ ක්‍රාෆ්ට්ස්මන් වල. අපේ බෙඩ් එක ගත්තා. හරි. අපි දැන් අපේ ඇක්ස් එක අරගෙන මේක හදාගමු. දැන් අපි හොයාගන්න ඕනේ කෝල් ටික. කෝල් හොයාගන්න බැරිුණත් කමන්නේ අපිට ඇඳ තියෙන හින්දා. අපිට ඉතින් දැන් පළවෙනි දවසේ සේවයි වුණේ නැහැ. අවසෙන්ද කලින් අපි බලමුකෝ ගයිස් කෝල් ටිකක් එහෙම හොයාගෙන අපේ කැම්පින් ඒරියා එක පිළියෙල කරගන්න. මම හරියට දන්නේ මම සිංහල කතා කරන්න දන්න උනාට ලොකු දේවල් දන්නේ නැහැ. අපිට ඉතින් අමු ආහාර කණ්ඩ වෙනවා. උටු විලේජ් එක. ඔටි සුපිරි මචං විලේජ් එකකුත් තියෙනවා. අපිට මේ හරියම අපේ ගේ හදා ගන්නත් පුළුවන්. අපි මේ දැන් විලේජ් ලස් එක්ක ට්‍රේඩ් කරන්න, ඒ කියන්නේ ට්‍රේඩින් වැඩ වලට ආවට වෙන වැඩ වලට විලේජ් වලට එන්නේ මම විලේජ් වලින් ඈත් වෙලා තමයි ඉන්නේ. අපි නිකන් චෙක් කරලා දාලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ විශේෂ දේවල් නෑ ගයිස්. ඉතින් අපි දැන් කොහොමරි කෝල් ටිකක් හොයාගත්තා නම් හරි. කෝල් ටිකක් හොයාගන්න තිබ්බනම් වැඩේ කොටම. අපේ ඇඳ තියෙන හින්දා අපිට කිසිදු බයක් නෑ. මේ ළඟපාතම කේව් තියෙනවා. අපි ටෝච් මෙයාලටත් ඉතින් අපි අරගෙන හරියන්නේ නැහැ. ඔයාලට දැන් පේනවා ඉතින් මම හංග බාර් එක බහලා තියෙන්නේ අන්තිමටම. ඉතින් අපිට ආහාර ගන්න නැතුව වේගෙන් යන්න බෑ. ඉතින් මට හිතෙනවා මයි කෝල් ටිකක් හොයාගන්න ඕනේ. කෝල් ටිකක් හොයාගන්නේ කොහෙන්ද? කෝල් ඔයාලා කොහෙද කෝල්? එතනවා කේව්යක් නේද? මට කේව්යක් හොයාගන්නත් ඕනේ. අපිට කෝල් ටිකක් හොයාගන්න ඕනේ. සුපිරිම විලේජ් එක මම ඇත්තටම සතුටු විලේජ් එකක් තිබ්බට මම විලේජ් එකේ ඉන්නේ නැහැ. මම විලේජ් එක තිබ්බට සතුටු වුණේ ගයිස්. අපේ ඉතිරි වැඩවලදී විලේජ් එකක් ඕන වෙනවා. අද උසිරාවට මම එකතැනම නේද මේක අරගන්නේ. මම දාන්නෝ දුන්නේ. ලස්සන බයෝම් එකක්. මම ආසම බයෝම් එක. ඇත්තම කිව්වොත් මම පර්සනලි ආසම බයෝම් එක තමයි සවානා බයෝම්. මොකක් හරි මම හරියට දන්නේ නැහැ. අද සිරාවට තමයි කෝල් තියෙනවා. මේ අපිට යන්නේ තියෙන්නේ කෝල්. සිරාවට මේ කඩන්න ටිකක් අමාරු වෙනවා. උදේට ප්ලෑන් එකක් තියෙනවා. අපිට හරියන්නේ නැහැ. උඩු සිරාවට කෝල් දියල්ලා කෝල් ටිකක් අත්‍යවශ්‍යලා තියෙන්නේ. කෝල් එකෙන් තෝරන්න පළවෙනි කෝල් එක අපි සර්වයිවල් එපිසෝඩ් නම්බර් 1 එකේ පළවෙනි කෝල් ටික ඒක ඩාන් වෙලා ඩූන් වෙලා ඉන්නේ. හොඳා ටිකක් කියනවා ගණන් ගන්න එපා. මොන හොර ගේම් තමයි ගොඩක් දාන්නේ. මට මේ අවුරුද්දේ ඕඩෙවල් හින්දා තමයි මේ මයින්ක්‍රාෆ්ට් මේ සීරීස් එකක් ගන්නේ. මොකද ඊට අඩු කාලෙකින් වගේ ගහුවේගෙන
පළවෙනි දවස් සර්වයිව් වෙන එක තමයි මෙච්චර දිගට ගොඩක් ගියන්නේ. අනිත් ඒවා විනාඩි 10ක් ඊට වඩා වෙන්නත් පුළුවන්, විනාඩි 40 වෙන්නත් පුළුවන්. ඉතින් අපි පළවෙනි දවස ඔන්න මචං අපේ පළවෙනි රෑ එනවා. ඉතින් අපි ඇඳ දාගෙන නිදාගමු. මං කීවනේ අපේ පළවෙනි රෑ ඔඩ්ඩෝ සිරෝ ගැහුවනේ. ඔය මෙතනින් ඇඳ ප්ලේස් කරන්න බැයිද? අපි ඉක්මනට නිදාගමු ගයිස්. එහෙනම් මචං අපි නිදාගමු. ඔන්න ඔහොම තමයි අපි පළවෙනි දවස සර්වයිව් වෙන්නේ. ඉතින් අපි දෙවෙනි එපිසෝඩ් එකෙන් බලමු ඊළඟ දවස් ටික අපි කොහොමද සර්වයිව් වෙන්නේ කියලා. එහෙනම් කොල්ලෝ අපි ගියා. කොල්ලෝ නෙමෙයි, කොල්ලෝ කෙල්ලෝ සහ සියලුම දෙනාට කියන්නේ අපි එහෙනම් සියලුම කට්ටිය අපි ගියා.